ධර්ම මාර්ගයේ වඩාගෙන යනකොට කොහොමද ධර්ම මාර්ගයේ වැඩෙන්නේ? සක්කාය දිට්ඨිය දුරු කරගෙන නානා අරමුණු වලින් මිදිලා එක අරමුණකට ගන්නවා කියලා අවස්ථාවක් තියෙනවා. ලාදලුපෝපත් සෙමින් සැලෙනසේ යශෝදරාදේ නානා අරමුණු වලින් මිදිලා එක අරමුණකට ගන්නවා වර්තමාන මොහොතේ. එයා එක අරමුණකට ඇවිල්ලා සමාධියටපත් වෙනවා කියන අවස්ථාවක් තියෙනවා. මේ සමාධියටපත් වුණාට පස්සේ එක්ක චේතු විමුක්තිය හරහා නිවනට යනවා. හරිද? එහෙමත් නැත්නම් මෙයා ප්‍රඥා විමුක්තිය හරහා නිවනට යනවා. එහෙමත් නැත්නම් මෙයා කොහොමද යන්නේ? උබතෝ භාග විමුක්තිය හරහා නිවනට යනවා. දැන් ක්‍රම කීයක් තියෙනවද? ක්‍රම තුනක් තියෙනවා. මොකද්ද මේ? චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය, උබතෝ භාග විමුක්තිය. මේ ක්‍රම තුනක් මෙයාට හම්බ වෙනවා නිවනට යන පාරවල් තුනක්. මේ තුනෙන් ඕනම එකක නිවනට යන්න මාර්ගය අවබෝධය තියෙනවා. මෙන්න මේ යන මාර්ගය තුල හඳුනේ ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ ප්‍රථම අධ්‍යානය, ဒုတိ අධ්‍යානය, තෘතීය අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය හරහා යන්නේක. මේවට කියනවා රූපාවචර මට්ටම කියලා. පැහැදිලිද? අපි යන්නේ රූපාවචර මට්ටම. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? 16ක් තියෙනවා. එහෙනම් යම් කිසි කෙනෙක් රූපාවචර වේවා, අරූපාවචර වේවා, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි, රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, 16යි 4යි 20යි. මේ බ්‍රහ්ම ලෝක 20ටම යන්නේ මොනව කරන කෙනාද? දන් දෙන කෙනාද? තිර ලකින කෙනාද? භාවනා කරලා සිත සමාධිගත වෙච්ච අය නිවනට පෙර මැරුණොත් තමයි මෙයාලා බ්‍රහ්ම ලෝකේ යන්නේ. එහෙනම් බ්‍රහ්ම ලෝකයේ මේ තැනට හිත දියුණු කරලා නම් ඊට මෙහා පින් කරනේවා, ඊට මෙහා කුසල් කරනේවා, අන්න ඒවා අයිති වෙන්නේ කොයි පැත්තටද? දිව්‍ය ලෝක 6ට. දිව්‍ය ලෝක 6ට යනවා සමාධියෙන් මෙහා මේ දන් දෙන අය, සිල් රකින්න අය, හොඳ වැඩ කරන අය. ඊටත් මෙහා ඉන්නවා පව් කරන අය. මේ ජීවන චක්‍රය තුල පව් කරන අය. අන්නේ පව් කරන අයට සතර අපායක් උරුම වෙනවා. සතර අපායක් උරුම වෙනවා. එහෙනම් එකම මනුස්ස ජීවිතයේ වුණත් එයා පව් කරනවා නම් සතර අපායට වැටෙනවා. එයා ධර්මයේ ඒ කියන්නේ හොඳ වැඩ කරනවා නම් දිව්‍ය ලෝක 6 නිර්මාණය වෙනවා. නිර්මාණය වෙනවා කියන්නේ මේ නිවන් නොදැක්කොත් කියන එක. නිවන් නොදැක්කොත් පව නිසා අපාගත වෙනවා. පින නිසා දිව්‍ය ලෝකවල යනවා. මෙතන නිවන් නොදැක්කොත් මෙයාලගේ හිත සමාධිගත වීම මත ධාන මට්ටම් වල ඉන්න නිසා ඒ ධානයට අනුරූපීව බ්‍රහ්ම ලෝක තියෙනවා. එතකොට මේ මට්ටමේදී මැරුණොත් එයාලා ඉන්නේ කොහේද? මැරෙන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් එකක. එතකොට මේ උබතෝ භාග විමුක්තිය කියලා කියන්නේ ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකිඥඤ්ඤායතනේ, නේව සංඥා නා සංඥායතනේ. නිවනට මෙහාදී මේ කෙනෙක් මැරුණොත් ඊට අනුරූපීව තියෙනවා බ්‍රහ්ම ලෝක. ඒ බ්‍රහ්ම ලෝකයක ගිහිලා උපදිනවා. හරි. මට එතකොට පෙන්වන්න ඕන මේක බාහිර කරුණක් විදිහට නෙවෙයි. මට දැන් මේක පෙන්වන්න ඕන මේක හිතේ තියෙන දෙයක් කියලා. එතකොට දැන් මේ පව් කරේ කවුද? ඉපදිච්ච කෙනා තමයි පව් කරන්නේ. දැන් එයාට ධර්මය අවබෝධ වෙනවා. එයා ඊට පින් කරන්නේත් ඒ ඉපදිච්ච කෙනා. හරියට අර අඟුලිමාල යනවා. අඟුලිමාල මිනී මරුවා. අඟුලිමාල දැන් හොඳ කෙනෙක්. අඟුලිමාල දැන් භාවනා කරනවා. ඕන්න දැන් බලා ගන්න. භාවනා කරනකොට මෙයා ප්‍රථම ධානය ආදී දැන් මේව ඇවිල්ලා කාමාවචර සිත්. මේවට කියන මොන සිත් කියලාද? කීයක් තියෙනවද කාමාවචර සිත්? 54. ඔන්න කය කාමාවචරයි, සිතත් කාමාවචරයි. කය මනුෂ්‍ය කයක් තියාගෙන මෙයා රූපාවචර මට්ටමේ හිත දියුණු කරනවා. මෙයා අරූපාවචර මට්ටමේ හිත දියුණු කරනවා. එහෙනම් කාම ලෝකයක්, රූප ලෝකයක්, අරූප ලෝකයක් දැන් තියෙන්නේ කොහෙද? බාහිරද? 31 තලයේම පවතින්නේ කොහෙද? එයාගේ හිතේ. මිනිසුන්ගේ හිතවල තමයි සතර අපායේ සතර. ඒ කියන්නේ දැන් ඕන්න නැද්ද කියලා තර්ක කරන්නේ. එතකොට මේක හරියට තේරුම් ගන්න ඒවත් ඒ බාහිර තියෙනවා නම් ඒවා තියෙන දේවල් තිබිච්චාවේ නේද? බාහිර තියෙනවා තිබිච්චා. මම මේ කියන්නේ බාහිර තියෙන මෙතනින් මැරුණොත් බ්‍රහ්ම ලෝකෙ උපදිනවා තමයි. මේ හරියේදී නිවනින් මෙහාට මැරුණොත්
අරූපාවචර රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවා තමයි. හැබැයි අපි බණ භාවනා කරමින් එනකොට රූපාවචර මට්ටමට නම් හිත දියුණු කරන්නේ. අරූපාවචර මට්ටම නම් හිත දියුණු කරන්නේ. කය මනුෂ්‍ය හිත රූපාවචරයි. කය මනුෂ්‍ය හිත අරූපාවචරයි. එහෙනම් කාම රූප අරූප කියන තුන් ලෝකෙම පනවන්න පුළුවන් කොයි හිතේද? මේ හිතේ. අන්න රූපාවචර මට්ටමේ හිතුත් මේ එයා මේ දියුණු කරලා අරූපාවචර මට්ටමේ හිත 15යි 12යි එහෙමනේ තියෙන්නේ. දියුණු කරලා මෙතනින් එහාට සිත් තියෙන්නේ යාට 8යි උපදවා ගන්න මොනවද? මේ සෝවාන් සකු르දාගාම අනාගාමී අරහත් ආදී මාර්ග සහ ඵල. මාර්ගඵල ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් අනිමිත් ආදී ඊට පස්සේ මේ නිරෝධ සමාපatti වගේ දේවල් තමයි අපිට වඩන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉතින් මේ ධර්මය අපිට අවබෝධ කරගන්න දස සංඥා, දස කසින ආදී ලස්සන දේශනාවන් ටිකක් තව කරලා තියෙනවා. ඒවට ඉතින් ගුරු උපදෙස් අවශ්‍යයි. ඒ නිසා අපි හැමෝම දක්ෂ වෙන්න ඕන. Tamanට මොන වගේ කයක් තිබුණත් පෞකාර සිතුවිලි දරන්න එපා. පෞකාරයක් වෙනවා. පින්වන්ත සිතුවිලි දරන්න. එතකොට පින්වන්ත කෙනෙක් වෙනවා. කය මොකක් වුණත් ඔයා බණ භාවනා කළ ධානා මට්ටම් උපදවා ගත්තොත් ඔයාගේ හිත දැන් රූපාවචර කෙනෙක්. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දෙවි කෙනෙක් හිතන්නේ කොයි විදිහටද? එවැනි සිතක් ඔයාට දැන් තියෙනවා. අරූපාවචර මට්ටමට ඔයා හිත දියුණු කරගත්තොත් බ්‍රහ්ම ලෝක අරූපාවචර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දෙවි කෙනෙක්ගේ හිත යම්සේද එවැනි සිතක් දැන් ඔයාට තියෙනවා. ඒ නිසා ඔයා මැරිලා ගිහිල්ලා ඒ උපදින්නේ. යම් හේකින් ඔයා තාම නොමරුණොත් නොමරී නම් තාම ඉන්නේ. ඔයාගේ කය මිනිස්ය වුණාට ඔයාගේ හිත අරූපාවචරයි. ඒ නිසා කාම රූප අරූප කියන තුන් ලෝකයේම මගේ හිතේ මැරෙන්න කලින් මම පනවගෙන තිබිච්ච දේවල්නේ. තිබිච්ච දේවල්නේ කියලා Tamanට දවසක තේරෙන්න ගන්නවා තේරෙනවා. ඊට පස්සේ ආ කල්පනා කරනවා මම ලස්සන මාර්ගයක ආවේ. අනේ මම මේවටත් ඇලෙන්නේ. මම මේවා කෙරෙහි තියෙන ආස්වාදය ආදී නෙවෙයි දැකලා නිස්සරණය කරා ගිහිල්ලා මේ කිසිවෙකට දැන් බෝසතාණන් වහන්සේ කරේ ඒක. මේ අෂ්ට සමාපatti සත්ත්ව සමාපatti කියන්නේ මෙව්වට තමයි අෂ්ට සමාපatti කියන්නේ. එතකොට මේවා ආලාර කාලාමලා උද්දකරම් පුත්තලා දැනගෙන හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද අපිට දේශනා කරේ? මෙන්න කෙලෙස් ඇති නොවන ආකාරයට මේ ධර්ම මාර්ගයේ වඩන විදිය බුදුහාඳුරු එතනින් එහාට අපිට කියලා දෙනවා. ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉතා ඉක්මනින් අප්‍රමාදීව ඉගෙනගෙන පතර නිවන බොහෝ දුරක නොවේවා කියන එකයි අපේ ආශිර්වාදය. ලාදලු පොපත් සෙමින් සැලෙනසේ යශෝදරාදේ NNW on the